මෝර්නිං හැම දෙනාටම එහෙනම් අද අපි යන්නේ බඩ පැලෙන්න ස්ට්‍රෝබෙරි කන්න. ඉතින් අද අපි යන ස්ට්‍රෝබෙරි ෆාම් එකකට අපේ පවුලේ කට්ටියයි යාළු කට්ටිය කීප දෙනෙකුත් එක්ක තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඕනම් ලෑස්තිලා මටත් කලින්ම වාහනේට ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි යන්නේ ෆාම් එකට. ඔන්න එහෙනම් අපි ආවා ඉචිනෝ සතෝයු ස්ට්‍රෝබෙරි ෆාම් එකට. හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් බඩ පැලෙන්න ස්ට්‍රෝබෙරි කන්න හිතාගෙන අපි ආවා. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ thumbnail එකේ මම දාලා තිනවා 1 ධන 5 සමානයි ස්ට්‍රෝබෙරි කියලා. මේකේ තේරුම තමයි ජපාන් භාෂාවෙන් ස්ට්‍රෝබෙරි වලට කියන්නේ ඉචිගෝ කියලා. ඉචිගෝ කියන්නේ ඉචි කියන්නේ 1, ගෝ කියන්නේ 5. එතකොට ඒ දෙකම එකතු වෙලා හැදුනාම ඉචිගෝ කියන්නේ ස්ට්‍රෝබෙරි වලට. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒක තමයි පළවෙනි මාසයේ සහ පස්වෙනි මාසය ඇතුළත කන්න පුළුවන් විදිහට ස්ට්‍රෝබෙරි ඵලදාව ලැබෙනවා. ඒ හින්දා තමයි ඉචිගෝ කියලා ස්ට්‍රෝබෙරි වලට කියන්නේ. ඉතින් ස්ට්‍රෝබෙරි කන්න ගියාම ඔයාලට පේනවා ඇති මේ ලයින් විදිහට හදලා තියෙන තැනක් මේක. මෙතන එක වර්ග එක ජාති වල ස්ට්‍රෝබෙරි ගොඩක් තියෙනවා. ඒ වගේම සුදු පාට ස්ට්‍රෝබෙරි තිබ්බා. අපි ඒවත් රස බැලුවා. ඉතින් ඔයාලත් Tamanට ගැලපෙන විදිහේ ස්ට්‍රෝබෙරි ජාතියක් හොයාගෙන රස බලන්න පුළුවන් මේ ලයින් මැද්දෙන් ගිහිල්ලා. ඉතින් පේනවනේ මේ අපේ අම්මා ස්වීට් කන්ඩෙන්ස් මිල්ක් එකකුත් අරගෙන ගිහිල්ලා එක ඒවල රස බලන හැටි. මෙන්න මෙයාත් එහෙමයි. එවන බලන්න අපිට බැන හොඳට කන හැටි. එන්න දැක්කනේ. බැන කන්නේ. ඔන්න පේනවනේ මගේ චූටි නියෝ පෙන්චා. එයාත් බඩ පැලෙන්න ස්ට්‍රෝබෙරි කෑවා. එයා නම් කෑවේ ඇඹුල් ඒවා. ඉතින් හරිම ෆන් එකක් ගත්තා. ස්ට්‍රෝබෙරි වත්ත මැද්දෙන් දුව යාට හිතෙන එක කඩාගෙන එයා තනියම කෑවා. මේ බට්ටි පේනවනේ පඳුරු අස්සට මොනවා වෙලා පේන්නේ නැහැ. එයාත් හරියට ස්ට්‍රෝබෙරි රස බැලුවා. ඊට පස්සේ අපි ගියා සුදු ස්ට්‍රෝබෙරි try කරන්න. ඉතින් මේ තියෙන්නේ මේවා ටිකක් ඉදුනාම පොඩි පින්කිෂ් ගතියක් එනවා. ඉතින් අමුේම ටිකක් කොළ පාටයි. ඉතින් අපේ නියෝ පැංචලන් කෑවේ ටිකක් කොළ පාටේ. එයා කැමති ඇඹුල් ඒවා කන්න පැණි රසට වඩා. ඉතින් ඒවත් බඩ පැලෙන්නම කෑවා. ඔයාලත් ගිය දවසකට try කරලා බලන්න. ජපානයේ එක ජාතියේ ගරි තියෙනවා. ඉචිගෝ ගරි, එතකොට මිකන් ගරි, ඔය වගේ බුදෝ ගරි ජාති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නෙලීම වගේ අර්ථයක් තමයි දෙන්නේ. ඉතින් මිකන් ගරි කියන්නේ දොඩම් වල වගාවෙන් ඵලදාව තියෙන කාලයකට දොඩම් වගාවට ගිහලා අපිට කැමති විදිහට ලබා දෙන කාලය ඇතුළත අපිට ඕන ප්‍රමාණයක් දොඩම් කන්න පුළුවන්. ඒ වගේම බුදෝ ගරි කියන්නේ මිදි වලට. මිදිත් එහෙමයි අපිට ඕන විදිහට ඒ කාලය ඇතුළත කඩාගෙන කන්න පුළුවන්. ඉතින් මේ පාර අපි ස්ට්‍රෝබෙරි ගරි වලට මොකද පළවෙනි මාසේ පස්වෙනි මාසේ ඇතුළත තියෙන ස්ට්‍රෝබෙරි ගරි නිසා. ඉතින් ආයි වීඩියෝ එකක මම ඔයාලට මිකන් ගරියක් බුදෝ ගරියකට වගේ ගියාම වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙන්න. එහෙනම් අපි යනවා වෙන තැනක් බලන්න. ඉතින් ස්ට්‍රෝබෙරි කාලා ගෙදරින් අතට වාගේදී අපිට හම්බුණා සුගිමුරා යසුරගේ හිරෝබා කියන මේ කෝයන් එක. මෙතන පුංචි ශ්‍රී ලංකරන්න ලිසින බෝට්ටෝ ඔන්චිල්ලා එක ජාතියේ දේවල් ශ්‍රී ලංකාවට මේ වගේ විශේෂ තැනක් ගන්නවා. මෙන්න මේ පාලම පොඩ්ඩක් හෙල්ලෙන පාලමක් පොඩ්ඩක් නෙමෙයි. ඊට මෙහෙට යද්දි පොඩ්ඩක් හෙල්ලෙනවා. ඉතින් ෆොටෝස් ගන්න, දරුවොත් එක්ක සෙල්ලම් කරන්න, අම්මලා තාත්තලාට මේ වගේ දරුවොත් එක්ක එකට ලිසින බෝට් පදින්න හරිම විනෝදයි. මෙන්න මෙතන ඔයාලටත් වෙලාවක් තිබ්බොත් ගිහිල්ලා විනෝද වෙලා එන්න. ඉතින් මම සීවර වෙන්නත් ඔන්න මෙන්න තියෙන කේ ඔයාලත් ඉක්මනටම ඉචිගෝ ගරි එකකට යහපුවක් දාගෙන ගිහින් විනෝද වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බලාපොරොත්තු වෙන්න. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.